සුබ උදෑසනක් සෑම කෙනෙකුට. අද දවසේ ඔබගේ උදෑසන මෙනෙහි කිරීම අතරතුර දෙවියන් වහන්සේගේ වචනයක් ඔබ ආසාවෙන් ඇහුම්කන් දෙන්න බලාගෙන ඇති. එසේ තෝරා ගැනීමේදී හිතෝපදේශ 11 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදය මා ඔබ වෙතට කතා කරන්න තීරණය කළා. දෙවියන් වහන්සේගේ වචනයෙන් මට කතා කරපු මේ වචනය ඇද නැත්තන්ගේ ආශිර්වාදයෙන් නගරය උසස් වෙනවා. ඒ දුෂ්ටයන්ගේ මුකයෙන් එය පෙරලා දමනු ලබයි කියලා කියනවා. දැන් බලන්න මෙතන අවස්ථා දෙකක් තිබෙනවා. ඒ කියන්නේ එක පැත්තක් නගරය ආශිර්වාද වෙන විදිය, උසස් වෙන විදිය. තව පැත්තකින් අපිට පේනවා නගරය හෙලා දරන විදිය කොහොමද කියලා. දැන් නිවැරදිව ජීවත් වෙන මිනිසුන් ලබන්නා වූ ආශිර්වාදයෙන් නගරය උසස් තත්වයට එක්තරා කාලෙකදී ගේන්න පුළුවන්. ඒ ගෙනාපු ඒ නගරය පිළිවෙලකට ක්‍රමානුකූලව දියුණු වෙලා සාර්ථක තත්ත්වයට ආවම දුෂ්ටයන්ට පුළුවන් තමන්ගේ කටේ වචන වලින් ඒ වර්ධනය එහෙම නැත්නම් ඒ උසස් තත්ත්වයේ සම්පූර්ණයෙන්ම පෙරලා දමන්න. බලන්න නගරයක් උසස් තත්ත්වයට ගෙනෙන්න චරිතයක් අවශ්‍යයි. චරිත රාශියක එකතුවෙන් තමයි ඒ ආශිර්වාදය ගලාගෙන එන්නේ නගරේ උසස් වෙන්න. ඒ දුෂ්ටයන්ගේ මුඛය තමුන්ගේ මුඛයෙන් පිට කරන්නා වූ වචනය කරන කොටගෙන ඒ නගරයේ තිබුණා වේ උසස් තත්ත්වයේ පෙරලා දමන්නට හැකියාව තියෙනවා කියලා දේවචන කියනවා. ඊටාම හොඳ තත්ත්වයක් නැති කරන්න ඊටාම නිහින ක්‍රියාවක් තමයි එහෙම නැත්නම් නපුරුම ක්‍රියාවක් තමයි මේ මුඛේ වචන. එනිසා මේකේ තියෙන බරපතලකම ගැන හිතන්න අද උදෑසන. මනුෂ්‍යයන්ගේ මුඛේ වචන වලින් කඩා දමන්න පුළුවන් උසස් තත්ත්වයේ තිබෙන දෙයක් නගරයක් වේවා පවුලක් වේවා සියලු දේවල් සබාවක් වේ පවා විනාශ කරන්න. ඒ නිසා මේ වචන ගැන ප්‍රවේශම් කරන්න. දුෂ්ටයන්ගේ වචන වලට මුල් තැන නොදී ඒවා ප්‍රතික්ෂේප කරන්න. ඔබට ජයග්‍රහයි දවසක් උදා වේවා කියලා ජේසුස් වහන්සේගේ නාමයෙන් ආශිර්වාද කරනවා. ජේසු පිටයි.